මීට අවුරුදු 20කට 25කට උඩ තිබ්බේ. කුසුම්සාරට එනවා. ඔයගලන්ට ගෙවල් දෙන්නත් අපි අයිසට මිනිස්සු ගෙවල් කාට අරගෙන එකෙන් ජීවනවා. ඔයගලන්ට අරම දෙන්නම් මේව දෙන්නම් කියලා අන්තිම මොනවද කියන්නේ? හරියට කියලා දකුණ ගාන්න. අරුණව තමයි කිව්වේ. මේ ගෙවල් ප්‍රශ්න තියෙනවා. ගෙවල් ප්‍රශ්න ටික සමහර මිනිස්සු මේ ගෙවල් ෆ්ලැට් සම්බුවේ කියලා බලාපොරොත්තුව මිය ගියා. ෆ්ලැට් වලට යන ආසාවෙන් ඉඳලා මිය ගියා. මොකද නැද්ද? මිය ගියා. මට අපිත් කවදාරි මේ යනකොට අපේ දරුණුඩන් ලැබෙයිද කියන අපේ විශ්වාසයක් නැහැ. මොකද මේක ඡන්ද කරන්නේ නැහැ. ඡන්දේ කාලයට විතරයි මේ පැත්ත ඕනේ. එතකොට මේ පැත්ත අවශ්‍ය නැහැ කිසිම කෙනෙකුට. අපි වේපාරේ අපි මේ වගේ කිව්වා කියලා අපි මිනිස්සු අන්තිම නරකාදීට ගණන් කරලා තියෙන. ඒව ගණන් කරලා නරකයි. ඒ අපි තියෙන මිනිස්සු. ඒ මිනිස්සු ලොකෝ කියලා හරියට අපිට කවුද නෙමෙයි. අපි ගෙවල් ඔක්කොම තියෙන අපි ගෙවල් වලට ආපම බලන්න ඕනේ. අපේ ගෙවලු ගෑණි ගෙවල් හරි මොන ගෑණි කවුරුත් හොදට ඉන්නවා. කොරෝනා කාලෙත් ඒ වගේ තමයි මේක මන්ත්‍රී කෙනෙක් ආවේ නැහැ. එනේ මන්ත්‍රී කොල්ල ඔක්කොම මේ රේල් ගේට්ටුව ගාවට වෙදලා මේ රේල් ගේට්ටුව ගාවට වෙදලා කෑම බීව. මේ මැද ඉන්න මිනිස්සුන්ට කිසි දෙයක් නැහැ. මහජන නියෝජිතයා ඔබ වෙනුවෙන් සභාවේ කතා කරාද ප්‍රශ්නයක් විසඳන්න උත්සාහ කරාද කියන එක ප්‍රශ්න කරන්න ඕනේ. හැබැයි ඒගොල්ලන්ගේ ප්‍රශ්න තාමත්ම ලස්සනට විසඳගෙන තියෙනවා. අවුරුදු ගාණක් තිස්සේ මහනගර සභාව ඇතුළත හිටපු മന്ത്രിගොල්ලෝ කොහොමද වර්ධනය වෙලා තියෙන්නේ? තනි තට්ටු ගෙදරක් තිබ්බනම් අක්කේ එක තට්ටු කීයක්ද? වාහනේ රෝද 2යි නම් තිබ්බේ රෝද 3 පැනලා කෙලින්ම යන්න ගියටද? අතරට ටෙන්ඩර් වලින් ඒගොල්ලෝ කොමිස් වලින් ඒගොල්ලන්ගේ ඥාති සහෝදරයන්ට දීලා ගන්න කරන අයට දීලා හැබැයි අපි අවුරුදු ගානක් අපරාධ කියන මේ හොරුන්ට ඡන්ද දුන්නේ නැද්ද? අක්කේ අපින් දීලා තියෙනවා. දුන්නා. එක ජාතිය පොරොන්දු දෙනවා. ඒගොල්ලෝ කියනවා අපි මේක කරලා දෙන්නම්. ඡන්දට කලින් ඇවිල්ලා ගෙවල් වල අංක මාක් කරලා යනවා. ලොකුවට බොරුවට මෙහෙම ෆයිල් අරගෙන ඇවිල්ලා නංගම් ලියාගෙන යනවා. ඕම ඡන්ද ගුඬු. මම මෙතනට ඇවිල්ලා දේශපාලනේ කතා කරනවා තමයි. හැබැයි මට ඕගලන්ට ඡන්ද ගුඬු දෙන්න කිසිම උවමනාවක් නැහැ.